මගේ ළඟට එනවා මේ ළඟදී ආයතනික කළමනාකරුවෙක්. ඔහු ආවේ ෆැටිග්. හරි මහන්සි උදේ නැගිටිනකොට තරහ යනවා. ලිංගික ආසාවත් අඩු වෙලා ගිහිල්ලා. ඊළඟට අර නුරුස්සනා ගතිය නිතරම. ඔෆිස් එකට ගියාම ඩල් ගතිය. වැඩ කරන්න හිතෙන්නේ නැහැ. එයාගේ චර්යාව මම බලාගෙන ගියා. උදේ නැගිටිනවා. එහෙම ඔෆිස් එකට යනවා එනවා. ඇවිල්ලා ටීවී එක ඉස්සරහා ඉන්න පැය 3-4ක් වාඩි වෙලා ඊට පස්සේ ඇඳට යන්නේ හොඳට කනවා. කාලෙවිල ඇඳට යන්නේ ජංගම දුරකථනය අරගෙන. ඔබ දන්නවද සින්දුජා මේ ජංගම දුරකථන දැන් අපේ ස්වභාව ධර්මයෙන් හැදිලා තියෙන්නේ මේ ආලෝකය අඩු වුණාම අපිට නිින්ද යනවා. ආලෝකය අඩු වුණාම මොළයේ මෙලටොනින් කියන ස්‍රාවය වැඩි වෙනවා. ආලෝකය අඩු වුණාම ඒ මෙලටොනින් කියන ස්‍රාවයෙන් තමයි අපේ මොළය කාම් වෙන්නේ නිින්දට යන්නේ. නමුත් අපි ආලෝකය අපේ තිබුණොත් එහෙම ඒ කියන්නේ අපි මම දැන් දුරකථනය අරගෙන මම ගියොත් එහෙම ඒක ඇඳට ඒකේ තියෙන ලයිට් එක ඒ රේස් මගේ මූණට වදිනවා. මම ඒක දිහා බලාගෙන ඉන්නේ. එතකොට අර මෙලටොනින් ස්‍රාවය අඩු වෙලා යනවා. මෙලටොනින් වලින් තමයි අපේ නිින්ද ඇති කරන්නේ. මෙලටොනින් වලින් තමයි අපේ මනසේ සාමය ඇති කරන්නේ. ඒ කියන්නේ මේ tranquilizing mind. ඒකත් එක්ක හොඳ නිින්දක් ගියාම මොලේ හැම කොටස්ම හොඳට වැඩ කරනවා. මෙලටොනින් අඩු වෙනෝනේ අර ලයිට් එක නිසා. එතකොට හොඳ නිින්දක් නෑ. ඩිස්ටර්බ් ස්ලීප් එකක් එන්නේ. උදේ නැගිටිනකොට හරි මහන්සි තරහ යනෝ නුරුස්සනා ගතියක් ප්‍රෙස් ගතියක් නෑ. දවසම ඉතින් මෝසලා. එතකොට මම ඔබට කියන්නේ මම දැක්ක ඩේවිඩ් සින්ක්ලෙයාර් කියන මේ Harvard University anti-aging unit එකේ head Dr. සින්ක්ලෙයාර් කියනවා ලෝක ප්‍රකට ડોක්ටර් කෙනෙක්. ඔබ දුරකථනය ඇඳට යන්න පැයකට ඉස්සෙල්ලා පැත්තකින් තියන්න. ඔබට හොඳ නිින්දක් ඕන නම් විනාඩි 10ක් භාවනා කරන්න. හිමින් උස්ම ගන්න, හිමින් උස්ම යවන්න. එතකොට හොඳට මෙලටොනින් මොළයේ ස්‍රාවය කරනවා. ඔබට ලස්සන නිින්දකට යන්න පුළුවන්. උදේ නැගිටිනකොට ඔබට ෆ්‍රෙෂ් ෆීලින් එකක් අර නැවුම් ගතියක් නේද කියන්නේ ඒකට. ඔව් නැවුම් ගතියෙන් නැගිටලා ආසාවෙන් නේද? ආසාවෙන් නැගිටලා දවස පටන් ගන්න.